අවදිවීමක් මොනවටද? අනිත් අයව අවදි කරවීම උදෙසා. අද ආගමන සමයේ දෙවනි ඉරිදා දවසයි. අද දවසේ ශුද්ධ සුවිශේෂය තුළින් මතයුතුමාගේ සුවිශේෂය තුළින් දිගහැරෙන්නේ බලාපොරොත්තුවේ තැනන් වහන්සේ වන ගැලවුම්කරුවාණන්ගේ ආගමනය වෙනුවෙන් ස්නාවක ජෝන්තුමාට පැවරෙන දූතකාර්යයි. පොඩ්ඩක්කින්න යමක් මතක් කරගන්නට ඕනේ. ඒ තමයි ස්නාවක ජුවම්තුමා තමන්ගේ දූතකාර්යය හඳුනා ගන්නට තමන් ගැන සුව අවබෝධයක් ලබා ගන්නට අවශ්‍ය තිබුණා. කවුද මේ ස්නාවක ජුවම් කියන්නේ? ඒ තමයි මහලුවත් සිටියදී දරුවන් නැතුව හිටපු හැමෝම වඳයයි කියපු ඒ සකරියස් සහ එලිසබෙත් දෙදාව උපදින දරුවා. දෙවනහන්සේ දේවදූතයෙක් මාර්ගයෙන් සකරියස්ට දැනුම් දෙනවා මේ විශේෂ පුද්ගලයාගේ උත්පත්තිය ගැන. ඒත් සකරියස් නෙමේ විශ්වාස කරන්නේ. ඒක නිසා දෙවියන් වහන්සේ සකරියස්ට සලකුණක් දුන්නා. ඒ සලකුණත් සමගම එලිසබෙත් තුමියව අවදි කරවමින් එලිසබෙත් තුමියගේ කුසේ නිර්මලව, ඒ කියන්නේ ජම්ම තෝත්සයෙන් තොරව දරුවෙක් උපදිනවා. ඒ පරිශුද්ධ වූ තැනන් වහන්සේ වන ගැලවුම්කරුවාණන්ගේ පෙරමග සූදානම් කරන්නටයි. ස්නාවක ජුවම්තුමාට තමන් ගැන ස්ව අවබෝධයක් තිබුණා. ස්නාවක ජුවම්තුමා දැනගෙන හිටියා තමන් නෙමෙයි ගැලවුම්කරුවාණන්. තමන්ව මේ ලෝකයට දෙවියන් වහන්සේ තෝරගන්නේ ඒ ගැලවුම්කරුවාණන්ට පෙරමග සලස්සන්නට කියන දේ බව. ඒක නිසා ඔහු දෙවියන් වහන්සේගේ ස්ප්‍රීතුවෙන් ආට්‍යව සන්නද්ධව කිසිම කෙනෙකුගේ තරාතිරමක් නොලබා ඔවුන්ව මෙසියස් තුමාව එමත් නැත්නම් ගැලවීම හඳුනා ගන්නට අයිති කර ගන්නට සූදානම් කරනවා. පරිසිවරුද, සදිසිවරුද, විනයදරයෝද, පෞකාරයෝද මේ හැමෝටම එකම හැන්දකින් බෙදෙන ස්නාවක ජුවම්තුමා ඉල්ලන්නේ එක දෙයයි. මොනවද? පසුතැවිලි වෙන්න. ඒක තුළ ඔහු කියන්නට උත්සාහ කරපු දෙයක් තමා අපේ ජීවිතේ පල නොදරන්නේ එතන අඩුවක් තියෙන නිසායි. දෙවියන් වහන්සේ අපිට මෙච්චර අවස්ථාවන් දෙද්දී, දෙවියන් වහන්සේ අපිව තෝරා ගද්දී අපි තවමත් පල දරන්නේ නැත්තේ අපි තුළ අඩුවක් තියෙන නිසායි. ඒ අඩුව තමයි අපේ පාපය. අපි ගැති වෙලා තියෙන, අපි අයිති කරගෙන ඉන්න, අපි නමස්කාර කරන, අපි වැළඳගෙන සිටින පාපය. මේ පාපයෙන් අපි ඈත්වෙන්නටම අවශ්‍යයි කියන දෙය ස්නාවක ජුවම්තුමා කියනවා. පාපේ බදාගෙන ඉන්න තාක්කල් අපිට ගැලවීමක් නැහැ කියන එක අපි අවබෝධ කරගන්නට අවශ්‍යයි. එහෙමනම් අපිට අතහරින්න සිද්ධ වෙනවා. පාපය ගැලවුම්කාරූ තැනන් වහන්සේව වැළඳ ගන්නට. අපි පාපේ වෙද්දී අපිට ජීවිතේ පසුතැවෙන්නට බෑ. අපි ගොඩක් වෙලාවට පාපේ දැනත් අපිට අතාර ගන්නට බැරිව ඉන්නවා. එහෙමත් නැත්නම් අපි පාපය සාධාරණීකරණය කරනවා. ඒක නිසා අපේ ජීවිතවල පසුතැවීමක් නැහැ. අපි අපේ ජීවිතය ගැන මෙනෙහි කරලා පාපය හඳුනාගන්නේ නැහැ. පාපය හඳුනාගත්තත් අපිට ඒක අතහරින්නට බැරි තත්ත්වයක ඉන්නේ. ඒක නිසා අපි ජීවිතේ පළදරන්නේ නැහැ. අපි ගැලවීමට ඉඩක් දෙන්නේ නැහැ. එනම් ස්නාවක ජුවම්තුමා කියන දේ තමයි ජේසුස් වහන්සේට ඉඩක් දෙන්නට නම් අපි අපිව සූදානම් කරගන්නට ඕනේ. අපි සූදානම් වෙන අනත්තලට ඒ ඓතිහාසික ජේසුස් වහන්සේගේ පැමිණීම ස්මරණය කරන්නට. අපි අපේ ගෙවල් දොරවල් ලෑස්ති කරගනිමින්, අපි ඇඳුම් පැළඳුම් ගනිමින්, අපි ආස්පස් කරමින් අපි මේ ඓතිහාසික නත්තලට ලෑස්ති වෙනවා. නමුත් අපි කී දෙනාද ජේසුස් වහන්සේව අපගේ හදවත්වලට පිළිගන්න ලෑස්ති වෙන්නේ? අපි පසුතැවිලා පාපෝච්චාරණයක් කරගෙන ජීවිත වෙනසක් ඇති කරගන්නට හුදෙක් පසුතැවීම ළඟ නතර නොවී සැබෑ ජීවිත වෙනසක් ඇති කරගෙන ජේසුස් වහන්සේට අපේ ජීවිතේ ඉඩක් දෙන්නට, උන්වහන්සේට අපේ ජීවිතේ උපදින්නට ඉඩක් දෙන්නට ඔබ මම ලෑස්ති වෙනවද? අහමු මේ ප්‍රශ්නය. උත්තරය ඔබ මා සතුයි. ඒ උත්තරය දෙවියන් වහන්සේට ප්‍රසන්න උත්තරයක් කරන්නට අපි මේ ආගමන සමයේදී වෙරදරමු. ඔබ සැමට ජේසුස් පීඩයි.